iPhone කියලා පිළිගන්නවා අදත් අපේ YouTube channel එකට ඔයාලා එකතු වෙලා ඉන්නේ ඉසංක YC YouTube channel එකත් එක්ක අද අපේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ CapCut අලුත්ම අප්ඩේට් එක භාවිත කරලා YouTube වීඩියෝ එකක් එඩිට් කරගන්න කොහොමද copyright වදින්න නැති වෙන්න music එකක් දාගන්න කොහොමද කියලා එහෙනම් වැඩි කතාවක් නැහැ අපි යන් වීඩියෝ එකට අපි ඉස්සෙල්ලාම CapCut app එක open කරගමු ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි අපිට එන්නේ මෙතන ඔයාලට පේනවා create project කියලා තියෙනවා අපි ඒක සිලෙක්ට් කරපුවාම අපිට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන් ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති මෙතන මීඩියා කියන තැන තමයි සිලෙක්ට් වෙලා තියෙන්නේ මෙතන තියෙනවා import කියලා අපිට මෙතනින් පුළුවන් අපි කැමති අපි කියන්නේ අපි edit කරගන්න ඕන අපිට videos photos වගේ මෙතනට add කරගන්න පුළුවන් මේ plus icon එක click කරපුවාම මෙතනට යනවා මෙතන ගිහිල්ලා අපිට මෙතන අපේ කැමති වීඩියෝ එක තියෙන දැනින් අපිට සිලෙක්ට් කරලා අපේ වීඩියෝස් දෙක දාගන්න පුළුවන්. අන්න ඔහම මෙතනට දාගන්න පුළුවන් අපේ වීඩියෝස් දෙක. ඊට පස්සේ අපිට මෙන්න මෙතනට මේ වීඩියෝස් දෙක දාගන්න ඕන. දැන් CapCut එක ඇතුළට ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ ප්ලස් අයිකන් එක ක්ලික් කරපුවාම මෙතනට එනවා. තව අපිට ඕන නම් මෙතනින් මේ වීඩියෝ එක සිලෙක්ට් කරලා මේ වීඩියෝ එක ඇදලා අරන් එතනින් දාගන්නත් පුළුවන්. ඔන්න ඔය විදිහට ඔය වගේ වීඩියෝ එක දාගෙන ඉතින් අපිට මෙතනින් මෙන්න මේ ප්ලේ අයිකන් එකෙන් ප්ලේ කරලා බලන්න පුළුවන් අපි මේ කරගත්ත වීඩියෝස් දෙක. ඊට පස්සේ අපිට මේක ඔයාලා හිතන්නකෝ මෙතන මේ මැදින් කෑල්ලක් වැඩි. මෙන්න මෙතෙන් තියාගත්තාම මෙන්න මේ කෑල්ල. මේ කෑල්ල අපිට වීඩියෝ එකට අවශ්‍ය නැති කෑල්ලක් තමයි මේ තියෙන්නේ. අපිට ඒක මෙතනින් අයින් කරගන්න ඕනේ. මේක අපිට මෙතනින් කට් කරගන්න ඕනේ. ඔයාලට පේනවද මෙන්න මෙතන මේ තියෙන පාලමක් වගේ අයිකන් එක. මෙන්න මේකට කියන්නේ ස්ප්ලිට් කියලා. මෙන්න මේ අයිකන් එක මේ අපේ මේ බාර් එක අපිට අවශ්‍ය තැනට අපිට අයින් කරගන්න ඕන තැනට ගෙනල්ලා මෙතනින් සිලෙක්ට් කරලා එහෙම නතර කරලා මෙන්න මේක ඔප්පු ගමන් එතනින් වීඩියෝ එක කට් වෙනවා. ඊට පස්සේ ඔයා හිතන්න අපිට මේ වීඩියෝ එකේ මෙන්න මේ අන්තිම හරිය මේ අන්තිම තත්පර දෙක තුන අපිට ඕනේ. හරිද? ඊට මේ මැදින් තියෙන කෑල්ල තමයි අපිට අවශ්‍ය නැත්තේ. ඒ කියන්නේ මෙන්න මේ කෑල්ල. හරිද? අපිට මේ කෑල්ල විතරයි ඕනේ. අපි මේක මේ බාර් එක අපි ආපහු මෙතනින් මේ ගෙනල්ලා මෙතනින් සිලෙක්ට් කරපුවම ඔයාලට පේන්නේ නැති මේ වීඩියෝ එක මෙන්න මෙතනින් කට් වෙලා තියෙනවා. ඊට පස්සේ අපි ආපහු පාරක් මේ බටන් එක ඔප්පුවාම අතෙනුත් කට් වෙනවා. ඊට පස්සේ දැන් අපිට මේ කෑල්ල අවශ්‍යයි. මේ කෑල්ල තමයි ඩිලීට් කරගන්න ඕනේ. මෙතන සිලෙක්ට් කරලා මෙන්න මේ ඩිලීට් අයිකන් එක ක්ලික් කරපු ගමන් ඒ වීඩියෝ එක අයින් වෙලා යනවා. නැත්නම් කීබෝඩ් එකේ ඩිලීට් බටන් එක දුන්න ගමන් මෙතනින් අයින් වෙලා යනවා. අන්න ඒ වගේ අයින් වෙලා යනවා. ඔන්න අපේ වීඩියෝ එකේ දැන් අපිට අවශ්‍ය නැති කෑල්ල අපි අයින් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා හිතන්න මේ වීඩියෝ එකේ අපිට මේකේ ස්පීඩ් එක චුට්ටක් අඩු කරගන්න ඕනේ කියලා. හරි මේ වීඩියෝ එක පොඩ්ඩක් අපිට ස්ලෝ මෝෂන් දාන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පේනවාද මෙන්න මෙතන මේ දකුණු පැත්තේ තියෙනවා වීඩියෝ ඔඩියෝ ස්පීඩ් ඇනිමේෂන් කියලා. මෙන්න මෙතන මේ ස්පීඩ් කියන එක සිලෙක්ට් කරපුවාම ඔයාලට මෙන්න මෙතන දෙනවා වීඩියෝ එක ප්ලේ වෙන දැනට ප්ලේ වෙන ඔරිජිනල් ස්පීඩ් එක. ඊට පස්සේ අපිට මෙතනින් ඕනනම් අපිට මේ විදිහට ස්පීඩ් එක වැඩි කරගන්නත් පුළුවන්. අපිට ඕනනම් ස්පීඩ් එක අඩු කරගන්නත් පුළුවන්. මම ඔයාලට වීඩියෝ එක චුට්ටක් ස්පීඩ් එක පොඩ්ඩක් අඩු කරන්නම්. වීඩියෝ එක පොඩ්ඩක් දික් වෙන්න ඕන නිසා ඔයාලට පේනවා ඇති ස්පීඩ් එක අඩු කරන්න වීඩියෝ එකේ ටයිම් එක වැඩි වෙනවා. ස්පීඩ් එක වැඩි කරන්න ටයිම් එක අඩු වෙලා යනවා. අපි ඒ හින්දා මෙතනින් දාගමු මෙන්න මේ වගේ වීඩියෝ එක ස්ලෝ මෝෂන් දාගමු. ඔන්න ඔයාලට පේන්නේ දැන් ස්ලෝ මෝෂන් තමයි වීඩියෝ එක ප්ලේ වෙන්නේ. අපිට ඒක ප්ලේ අයිකන් එක ප්ලේ කරලා බලන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙතනට දාගමු වීඩියෝස් එකට අපි දැන් YouTube වීඩියෝ එකක් නේ හදන්න අපි මෙතනින් දාගන්න ඕනේ. අපේ channel එකේ නම අපි මෙතනින් දානවා. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලට පේනවා ටෙක්ස්ට් කියලා එකක් තියෙනවා. මෙන්න මේ ටෙක්ස්ට් කියන එක දීපුවාම මෙතනින් ඔයාලට පේනවා ඇති අපිට ටෙක්ස්ට් එකක් ඇඩ් කරගන්න ඉන්ටර්පෝල් එකක් ආවා. අපි මෙන්න මෙතනින් අපි මේ හරියට වගේ සිලෙක්ට් කරලා මෙතනින් මේ ප්ලස් අයිකන් එක දීපුවාම ඔයාලට පේනවා ඇති මෙතනට මේ දකුණු පැත්තට එනවා ඉන්ටර්ෆේස් එකක් අපිට ටෙක්ස්ට් එක ඇඩ් කරගන්න. ඊට පස්සේ අපි මෙන්න මෙතනින් මේක සිලෙක්ට් කරලා මේ තියෙන එක අයින් කරලා මම දාගන්නම් මගේ channel එකේ නම දැනට දාන්නම්. මෙහෙම දාගෙන ඉවර වෙලා ඊට පස්සේ මෙන්න මෙතනින් තියෙනවා මේකේ ෆොන්ට් සයිස් එක
අඩු වැඩි කරගන්න පුළුවන්. අපිට මෙතනින් සිලෙක්ට් කරලත් මේක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙන්න මෙතනින් අපිට මේ අපි දීපු ටෙක්ස්ට් එකේ කලර් එක වෙනස් කරන්න පුළුවන්. මොකද වීඩියෝ එකට අපිට සෙට් වෙන කලර් එකක් අපි දාගන්න ඕනේ. මෙන්න මෙතනින් මේ විදිහට අපිට කලර් එක මාරු කරගන්න පුළුවන්. මම දැනට මෙන්න මේ වගේ ග්‍රීන් කලර් එක වගේ තියලා ඔයාලට මේක මෙන්න මෙහෙම මිනිමයිස් කරගන්න පුළුවන්. සයිස් එක අඩු වැඩි කරගන්න පුළුවන්. ඒකල්ලා මෙන්න මේ හරියට මෙහෙම දාගන්නවා. නැත්තම් ඊට පස්සේ මේක මෙන්න මේ ටෙක්ස්ට් එක මෙතනට ඇවිල්ලා තියෙනවා. එතන තියෙනකොට ඔයාලට පේනවා ඇති පොඩි තප්පර ගානක් තමයි වීඩියෝ එකේ තියෙන්නේ. මෙතනින් ඒක නැති වෙලා යනවා ටෙක්ස්ට් එක. අපිට පුළුවන් මෙතන මේ ටෙක්ස්ට් එක සිලෙක්ට් කරලා මෙතනින් මෙහෙම ටෙක්ස්ට් එක අපිට මෙන්න මෙතනට ඇද ගන්න පුළුවන්. වීඩියෝ එක පටන් ගන්න තැනට. ඒ වගේ මේ පැත්තෙනුත් අපිට මේක සිලෙක්ට් කරලා අපේ වීඩියෝ එක ඉවර වෙන තැනකට මෙතනින් දාගන්න පුළුවන්. ওই විදිහට. ඔන්න ওই විදිහට අපි දාගන්නවා. දාගෙන ඉවර වෙලා ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ ටෙක්ස්ට් එක මෙන්න මෙතනින් ඇනිමේෂන් එකක් අපිට ඇඩ් කරගන්න ටෙක්ස්ට් එකට. මෙන්න මෙතනින්. හරිද? මෙතන ඇනිමේෂන් ගොඩාක් තියෙනවා ඇවිල්ලා. මෙතන ගොඩක් ඔයාලට පෙනී. මෙතන මෙන්න මේ ඇනිමේෂන් වල සමහරක් වගේ මෙන්න මේ ඩයමන්ඩ් බැජ් එකක් ඇවිල්ලා තියෙනවා. මේ තියෙන ඒවා අපි සල්ලි ගෙවලා තමයි ඒව ඇඩ් කරගන්න ඕනේ. අපිට සල්ලි ගෙවන්න ඕනේ. අපි මේක ෆ්‍රී තමා කරගන්නේ. මේකේ ඕන තරම් තියෙනවා ෆ්‍රී අපිට ඇඩ් කරගන්න පුළුවන් ඇනිමේෂන්. මෙන්න මේ වගේ ඇනිමේෂන් එකක් අපි සිලෙක්ට් කරගන්නවා. අපි කැමති ඇනිමේෂන් එකක් බලලා සිලෙක්ට් කරගන්නවා. එතකොට අපිට පෙන්නනවා මේ වීඩියෝ එක මෙතන මුලට දාගත්තාම ඇනිමේෂන් එක එන්නේ කොහොමද කියලා. මෙන්න මෙහෙම අපිට සිලෙක්ට් කරලා මෙන්න මෙහෙම බලන්න පුළුවන්. ඔයාලට පේනදී එකපාරට මතුවෙන්නේ අර විදිහට තමයි. ඊට පස්සේ ඔයාලට පේනදී මෙතන තියෙනවා in out කියලා. මේ in කියන්නේ මේ ටෙක්ස්ට් එක එන තැනට. කියන්නේ පටන් ගන්න තැනට තමයි මේක ඉන්නේ. අපි දැන් මේක වීඩියෝ එක එන්ඩ් වෙනකොටත් අපිට ඒ වගේ තැනකට ඒ වගේ දාගන්න පුළුවන් ඇනිමේෂන් එකක්. මේ වගේ අපි තව ඇනිමේෂන් එකක් ඩවුන්ලෝඩ් කරලා මෙන්න මෙතන out කියන එකෙන් තමයි ඒක දාගන්නේ. out කියන එකට ගිහිල්ලා මෙන්න මෙතන ඒ වගේ අර ඩයමන්ඩ් අයිකන් එක නැති අපිට කැමති එකක් බලලා මෙන්න මෙතනින් සිලෙක්ට් කරගන්නවා. ඒ සිලෙක්ට් කරගන්නකොට ඔයාලට පේනවා ඇති ඒක මෙන්න මෙතනට ඇවිල්ලා තියෙනවා. මේ තියෙන්නේ එකද? අන්න අර විදිහට තමයි ඒක නැති වෙලා යන්නේ. මම ඔයාලට ප්ලේ කරලා පෙන්නන්නම්. අන්න ගියා. හරිද? දැන් ඔයාලට පේනවා ඇති මේක මෙතන මේ වීඩියෝ එකයි එඩිට් කරන එක දිග වැඩි. හරිද? මේක ඔයා හිතන්නකෝ මේක දැන් මෙතන මේ භාගයනේ තියෙන්නේ මේ ටිකම. ඔව්. මෙන්න මෙතනින් පුළුවන් ඔයාලට තව චුට්ටක් මේක ලොකු කරගන්න. එතකොට ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකේ අපිට අවශ්‍ය තැන් කට් කරගන්න මේක හරියටම සිලෙක්ට් කරගන්න අපිට ලේසි. හරිද? ඊට පස්සේ ඔයා හිතන්නකෝ අපිට දැන් මේ වීඩියෝ එකේ තියෙන මියුසික් එක අපිට සෙට් වෙන්නේ නැහැ. අපිට ඒක මියුට් කරගන්න ඕනේ. මේ වීඩියෝ එකේ සවුන්ඩ් එක. ඒ කියන්නේ ඔරිජිනල් සවුන්ඩ් එක. ඊට පස්සේ ඔයාලට පේනවාද මේ වීඩියෝ එක මෙතනින් මෙහෙම සිලෙක්ට් කරලා මේ දකුණු පැත්තේ උඩ තියෙන ඕඩියෝ කියලා බටන් එක. අපි ඒක ප්‍රෙස් කරපුවාම අපිට පෙන්නනවා මේ වීඩියෝ එකේ ඔරිජිනල් සවුන්ඩ් එක. අපිට මෙතනින් මේක මේ මැදලා මෙතන දාපුවම වීඩියෝ එක සවුන්ඩ් එක මියුට් වෙනවා. ඒක ප්ලේ වෙන්නේ වීඩියෝ එක විතරයි. ඊට පස්සේ අපි මෙතනින් ඇඩ් කරගන්නවා අපි කැමති වීඩියෝ එකක්. ඒ කියන්නේ අපි වොයිස් කට් එකක් දෙනවා නම් ඒක අපිට මෙතනින් මේ මීඩියා එකෙන් ගිහිල්ලා අර අපි ෆොටෝස් වීඩියෝස් දෙක දාගත්තා වගේ අපිට එතනින් ඇඩ් කරගන්නත් පුළුවන්. හරිද? අපි මෙතන දැන් සාමාන්‍ය ෂෝට් වීඩියෝ එකක් වගේ කරනවා නම් එහෙම වොයිස් කට් දෙන්නේ නැහැ. අපි පොඩි මොකක් හරි මියුසික් කියන්න දෙන්නේ මෙන්න මෙතන මේ ඔඩියෝ කියලා තියෙන අයිකන් එක ක්ලික් කරපුවාම ඔඩියෝ කියන අයිකන් එක ක්ලික් කරපුවාම මෙතන තියෙනවා කැටගරීස් ගොඩක්. ඒ කියන්නේ තමන් කරන කන්ටෙන්ට් එකේ විදිහට අපිට බලලා මෙතනින් එකක් දී ගන්න දෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන පේනවනේ vlog තියෙනවා, මාකටිං, travels ඒ වගේ එකකින් ගොඩක් දෙන්න පුළුවන්. මේක වීඩියෝ එකේ මේ පරිසරයේ තියෙන නිසා මම travel කියන එක පොඩ්ඩක් සිලෙක්ට් කරලා බලන්නම්. ඒකෙත් ඔයාලට පේන ඇති මෙතන මේ ඩයමන්ඩ් අයිකන් එකක් තියෙනවා. ඒව අපිට මේවට ඇඩ් කරගන්න බෑ. ඒව ඇඩ් කරොත් එහෙම අපිට ගෙවීමක් කරන්න වෙනවා. ඊට පස්සේ මෙන්න මේවා එකක් අපිට ඇඩ් කරගන්න පුළුවන්. මේකේ ඩයමන්ඩ් අයිකන් එක නෑ. මේක අපිට ෆ්‍රී තමයි ඇඩ් කරගන්න දෙන්නේ. මෙන්න මෙතනින් ඇඩ් කරපුවම ඔයාලට පේන ඇති මෙන්න මේ යටට මියුසික් එක ඇඩ් වුණා. ඔයාලට බලන්න දැන් අපේ වීඩියෝ එක තියෙන්නේ තප්පර 20 ගාණක් තිබුණේ.
අද මෙන්න මෙතනින් ඉවරයි වීඩියෝ එක. අද ඊට මේ මෙතනින් සවුන්ඩ් එක වැඩි. අපිට පුළුවන් මෙතනින් අර වීඩියෝ එක කට් කරගත්තා වගේම මෙතනට බාර් එක ගෙනල්ලා මෙතනින් සිලෙක්ට් කරලා ඉවර වෙලා මේ ඩිලීට් බටන් එකෙන් ඒක අයින් කරලා දාන්නත් පුළුවන්. මෙතන සවුන්ඩ් එක මේව කරලා මෙතනින් කට් කරලා ඩිලීට් කරලා දාන්නත් පුළුවන්. නැත්තම් අපිට මේක මෙතනට අරන් ඇවිල්ලා මේක මෙහෙම ඇදගෙන ගිහිල්ලා අපිට මේ වීඩියෝ එක ඉවරන තැනින් අපිට සිලෙක්ට් කරලා නතර කරගන්නත් පුළුවන්. හරි. එහෙම කරා කියලා ප්‍රශ්නයක් එන්නේ. මෙන්න මෙහෙම ගෙනල්ලා මෙතනින් ගෙනල්ලා අපිට නතර කරගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මම දැන් ඔයාලට එතනින් කට් කරලත් පෙන්නන්නම්. අපේ වීඩියෝ එක ඉවර වෙන්නේ මෙතනින්. අපිට එතනට එනකන් අපේ මියුසික් එක තිබ්බනම් ඇති. අපිට මෙතනින් එහාට මියුසික් එකේ වැඩක් නැහැ. මෙතනින් කට් කරපුවාම ඔයාලට පේන්නේ නැති එතනින් එහාට කට් වෙනවා. මේක ඇල්ල මෙතන ඩිලීට් බටන් එක ඔබලා ඒක අයින් කරගන්නවා. ඔන්න ඔය විදිහට අපිට මේ වීඩියෝ එක හදාගන්න පුළුවන්. මෙන්න මේක තමයි දැන් අපි හදාගත්ත වීඩියෝ එක. ඔයාලට තව දෙයක් කියන්න. දැන් අපි මේකේ ඔරිජිනල් මියුසික් එක නෙමෙයි දැම්මේ. හරිද? අපේ වීඩියෝ එකට මොකද කොපිරයිට් එකක් වදින්නේ නැහැ කවදාවත්. මොකද මේ කන්ටෙන්ට් එක කොහෙවත් තියෙන කන්ටෙන්ට් එකක් නෙමෙයි. මේක අපේම කන්ටෙන්ට් එකක්. මොකද අපේ ෆෝන් එකේ කැමරාවෙන් කැමරා කරලා දාපු වීඩියෝස් දෙකක් ඒවට කවදාවත් කොපිරයිට් වදින්නේ නැහැ. ඒත් අපි මියුසික් එක ගත්තේ මෙතනින් තමයි අපි ඩවුන්ලෝඩ් කරලා මෙතනින් තමයි ඇඩ් කරගත්තේ. අපිට වෙන තියෙනවා මියුසික් ගන්න පුළුවන් කොපිරයිට් වදින්නේ නැති මියුසික් ගන්න පුළුවන්. ඒවා එකක් කරන් තියෙනවා නම් අපිට මෙතන මීඩියා එකකින් ඒක ඇඩ් කරලා මෙතනට දාගන්න පුළුවන්. දැන් අපි දැනට මේ CapCut එකෙන් තමයි මෙතනට ඔඩියෝ එකක් දාගත්තේ. අපි ඒකට මෙතන ෆන්ක්ෂන් එකක් දැන් දීලා තියෙනවා. මෙතන යට මේ මියුසික් ඔඩියෝ කියන එකේ මේ යටටම ගියපුවාම මෙතන තියෙනවා කොපිරයිට් කියලා එකක්. හරිද? අපිට ඒක සිලෙක්ට් කරපුවාම මෙතනින් එනවා කොපිරයිට් චෙක් එක. හරිද? අපිට මේ චෙක් කියන එක දෙන්න පුළුවන්. මේන්නේ වීඩියෝ එක අපේ වීඩියෝ එක විනාඩියක් නැති නිසා කොපිරයිට් එකක් YouTube එකේ වදින්නේ නැහැ විනාඩියකට අඩු ඒවට කියලා තමයි කියන්නේ කොපිරයිට් එකක්. ඒ කොපිරයිට් ප්‍රශ්නයක් ඒකේ නැහැ. ඒ කියන්නේ අපිට මේ මියුසික් එක යූස් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි දැන් වීඩියෝ එක අපි එඩිට් කරලා ඉවරයි. ප්ලේ කරලා බලනවා. අන්තිම පාඩ ප්ලේ කරලා බලනවා වීඩියෝ එක මොකද තව වෙනස් කරන්න මොන හරි තියනවද කියලා පොඩ්ඩක් චෙක් කරලා බලනවා. මේක තව කතා කරනවා නම් ගොඩාක් ඔයාලට ෆන්ක්ෂන්ස් තියෙනවා කතා කරන්න. ඔන්න ඔය වගේ තමයි යන්නේ වීඩියෝ එක. හරිද? අපි ඊට පස්සේ මේක දැන් වීඩියෝ එක අපි එඩිට් කරලා ඉවරයි. අපිට මේ වීඩියෝ එක දැන් එක්ස්පෝර්ට් කරගන්න ඕනේ. ඔයාලට පේන්නේ නැති මෙතන දකුණු පැත්තේ මෙන්න මෙතන නිල් පාට එක්ස්පෝර්ට් කියලා බටන් එකක් තියෙනවා. ඒක අපි ක්ලික් කරපු ගමන් මේකේ පෙන්නනවා මෙන්න මේ වගේ ඉන්ටර්පෝල් එකක් එනවා. ඊට පස්සේ අපිට මෙතනින් නමක් අපි කැමති නමක් දාගන්න පුළුවන්. අපි මෙතනට එක කියලා දාගමු. ඊට පස්සේ අපිට මෙතන export to මෙතන අපිට export කරන්න ඕන තැන අපේ PC එකේ අපිට select කරගන්න පුළුවන්. අපි මෙතන දෙමු මෙතන desktop කියන එක select කරමු. ඊට පස්සේ අපිට මෙතන මේ resolution කියන එකෙන් අපිට වීඩියෝ එකේ අපිට quality එක අඩු වැඩි කරගන්න පුළුවන්. අපි මෙතන උපරිම quality එක තමයි 4K දීලා තියෙන්නේ. මෙයා මුකුත් වෙනස් කරගන්න එපා. මොකද මෙයා වෙනස් කරොත් එහෙනම් මෙතන වීඩියෝ එකේ size එකේ මේ වෙලා ඊට පස්සේ අපි YouTube එකට අප්ලෝඩ් කරපුවාම හරියට full screen අපිට දාගන්න බැරි තත්ත්වයක් තියෙනවා වීඩියෝ එක. ඊට පස්සේ දැන් ඔයාලට තව දෙයක් පෙන්වන්න. මෙතනින් අපි මේ export කියන එක දීපුවාම මේ වීඩියෝ එක ඉස්සෙල්ලම අන්න වීඩියෝ එක edit වෙලා ඉවරයි. ඊට පස්සේ මෙතන මෙන්න මේ generating කියලා වැටෙන්නේ මේ TikTok size එක තමයි මේ generate වෙන්නේ. හරි මේ TikTok අපිට ඊට පස්සේ YouTube එකේ අපි මේ size එක යන්නේ. මේක තමයි frame size එක යන්නේ. මේක දැන් මේක create වෙලා ඉවරයි. අපිට ඉන්න මේක මේ TikTok size එක වඩන්නේ. අපි මෙතනින් cancel කරලා දාලා අපි ගිහිල්ලා බලමු desktop එකට අපි මේ edit කරගත්ත වීඩියෝ එක ඇවිල්ලා තියෙනවද කියලා. මෙන්න තියෙනවා වීඩියෝ එක. අපි මෙතනින් play කරලා බලමු. මේ ඉතින් තියෙන්නේ අපි එඩිට් කරගත්ත වීඩියෝ එක. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලගේ දැනුමට යමක් එකතු කරගන්න ඇති කියලා හිතනවා. තවත් දවසක මේ වගේම ලස්සන වීඩියෝ එකකින් අපි හමු වෙනකන් ඉෂංක වයිසි YouTube channel එක subscribe කරලා තියාගන්න. bell icon එකත් මතක ඇතුව click කරන්න.
ඊළඟට මේ වගේම වටින වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ෆෝන් එකටම නොටිෆිකේෂන් එකක් ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් තවත් දවසක මේ වගේ වටින වීඩියෝ එකකින් හමු වෙනකන් හැමෝටම ජය වේවා.